හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් දිරි ගැන්වීම ඔක්සිජන් හා සමානය යන්නෙන් පැවසුව හොත් එය අතිශෝක්තියක් නම් නොවේ. ඊට ප්‍රබලම සාධකය මෙය නොමැතිව අපට ජීවත් වීමට නොහැකි නිසාවෙන්. නව හැවිරිදි ජේම්ස් සැවේජ්ට මෙය ප්‍රබල සත්‍යයක් වූවා. මෙම පිරිමි ළමයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළ තීරයේ සිට ඇල්ක්‍රටාස් දූපත දක්වා සැතපුම් දෙකකට වඩා වැඩිදුරා පිහිනා ගොස් නැවත පැමිණ ජයග්‍රහණය කළ ලාබාලතම පුද්ගලයාගේ වාර්තාව බිඳ දැමුවා. එනමුත් පිහිනමින් විනාඩි 30ක් ගත වෙන විට රළු මෙන්ම ශීතල ජලය හේතුවෙන් ජේම්ස්ට එයින් ඉවත්වීමට සිතුණු වාර කොපමණද? කෙසේ වෙතත් අබල්ගාමින් සිටි කීප දෙනෙක් ඔබට එය කළ හැකි යනුවෙන් ඔහුව දිරිගන්වන්නට වූවා. එම වදන් ඔහුට තම ඉලක්කය අවසන් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. පීඩාවේ රළු හා ශීතල ජලය නිසා හිතුතුමන් කෙරෙහි ඇදහිලිවතුන්ට සිය ඇදහිල්ල අත්හැරීමට අවශ්‍ය වූ වේලාවේදී පාවුල් හා බාර්නබාස් ඔවුන්ගේ ගමන දිගටම කරගෙන යාමට ඔවුන දිරිමත් කළා. එදා අපොස්තලවරුන් දර්බේ නගරයේ සුභාරංචිය දේශනා කළයින් පසු ඔවුන් ලුස්ත්‍රාවටද ඉකෝනියටද අන්තිෝකියටද හැරී ඇවිත් ගෝලයන්ගේ සිත් සවිකොට ඇදහිල්ලේ පවතිනට ඔවුන්ට අවවාද කළ ආකාරය ක්‍රියා 14:21 සිට අපට දකින්නට පුළුවන්. හිතුතුමන් කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලේ ස්ථීරව සිටීමට උපකාර කළ ආකාරය. කරදර ඔවුන් දුර්වල කළ නමුත් දිරිගැන්වීමේ වචන කිතුතුමන් වෙනුවෙන් ජීවත් වීමට ඔවුන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් කළා. දෙවිඳුන්ගේ ශක්තියෙන් ඔවුන්ට දිගටම ඉදිරියට යා හැකි බව ඔවුන් තේරුම් ගත්තා. දෙවිඳුන්ගේ රාජ්‍යයට බොහෝ දුක් විඳින්මින් ඇතුළු වෙන්න ඕනෑ බව පවසමින් අපොස්තලවරුන් ඔවුන්ට තේරුම් කර දෙමින් උපකාර කළ අපූර්ව කොතරම්ද. කිතුතුමන් උදෙසා ජීවත් වීම දුෂ්කර විය හැකි අතර සමහර විට අපේ ඇදහිල්ල අත්හැරීමට පවා අප පෙළඹෙන්නා වූ තත්වයන් ඇති වෙනවා. දෙවිඳුන්ගේ කරුණා බල මහිමයට අනුව කිතුතුමන්ට සහ එතුමන් තුල සිටින සෙසු ඇදහිලිවතුන්ට අපට ඉදිරියට යාමට අවශ්‍ය දිරිගැන්වීම ලබා දිය හැකි. එතුමන් සමග එක්ව අපට එය හොඳින් කළ හැකි. ඔව් අපි එය කරමු. අපි ගමන දිනමු.